ඔයා බිගිනර් කෙනෙක් විදිහට ඔයාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද ගිටාර් එක නිවැරදිව ටියුන් කරගන්නේ කියන එක ගැන. අපි මේ වීඩියෝෙන් කතා කරමු ඒක කොහොමද කරන්න කියලා. අපිට ගිටාර් එක ටියුන් කරන්න පුළුවන් ඇප්ස් ගොඩාක් මේ විදිහට ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ අතරින් මම රෙකමන්ඩ් කරන ඇප් එකක් තියෙනවා. ඒ තමයි මේ ගිටාර් ටියුනර් කියන ඇප් එක. හරි මේ ගිටාර් ටියුනර් කියන ඇප් එක ඔයාලට පුළුවන් ඔයාගේ Play Store එකෙන් හරි Apple Store එකෙන් හරි ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මම මේ ඇප් එකට දාලා link එක පහළ description එකේ දානවා. ඔයාලා එකෙන් මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. right ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට ඇප් එකේ icon එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. අපි යමු මේ ඇප් එක ඇතුළට. right ඇප් එක ඇතුළට මම දැන් මීට කලින් ලොග් වෙලා තියෙන නිසා මම එකපාරින්ම මේක ඇතුළට ගියාට ඔයාලට first time log වෙද්දී ඔයාලගේ කාඩ් එකක් එහෙම link කරන්න කියලා මේකෙදි කියයි. නමුත් එහෙම link කරන්න අවශ්‍යතාවයක් නැහැ. උඩින් ඔයාලට පේන්නේ චූටි කතිරයක්. අන්නේ කතිර ලකුණ එවුවට පස්සේ ඔයාලට මේ පේන ඉන්ටර්ෆේස් එකට ඔයාලත් එයි. ඔයාලා මේක setup කරද්දී ඔයාලගේ මුලින්ම හයි ඔයාලගේ ගිටාර් එක මොකක්ද කියලා. ඔයාලා එතකොට 6 strings ගිටාර් කියන එකට දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ගන්න පුළුවන්. මේක බලන්න ඔයාලට E A D G B E කියලා ස්ට්‍රින්ග්ස් ටික ඔයාලට පේන්න තියෙනවා. ඔයා මුලින්ම කරන්න ඔයාගේ වම් අත පැත්තේ යටම තියෙන E කියන ස්ට්‍රින්ග් එකට ටච් කරන්න. හරි. ඔයාට අන්න ඒ වගේ සවුන්ඩ් එකක් ඇහෙන්න ඇති. දැන් ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියලා ඔයාගේ ගිටාර් එකේ E කියන කම්බිය ප්ලේ කරන ගමන් ඊට අදාළ ටියුනින් කී එක කරකවන්න. දැන් මට පෙන්වන්න මේක ටියුන් වැඩි කියලා. එහෙනම් මම ටියුන් ඩවුන් කරන්න ඕනේ. හරි ඔයාලට පේන්නේ නැද්ද මේක ටියුන් වුණාම උඩට කොළ පාට ඉරක් ගියා. ඒත් එක්කම අපිට පුංචි සවුන්ඩ් එකකුත් ඇහෙනවා. රයිට්. අපි ඊගාව ස්ට්‍රින් එක A ස්ට්‍රින් එක. එහෙනම් අපි A කියන ස්ට්‍රින් එකට ටච් කරනවා. ඊට පස්සේ අපි ඒකට අදාළ කම්බිය ප්ලේ කරන ගමන් ඊට අදාළ ටියුනින් කී එක කරකවනවා. රයිට්. අපිට මෙතනත් කියනවා ටියුන් ඩවුන් කරන්න කියලා. එහෙනම් අපි ප්‍රතිවිරුද්ධ පැත්තට, ඒ කියන්නේ තමන්ගේ පැත්තට නෙවෙයි ප්‍රතිවිරුද්ධ පැත්තට අපි කී එක කරකවනවා. හරි ඔන්න අපේ A ස්ට්‍රින් එකත් අපි හරියටම ටියුන් කරගත්තා. අපි මේ විදිහට ඔක්කොම ස්ට්‍රින්ග්ස් ටික ටියුන් කරගමු බලන්න. හරි ඔන්න අපි අපේ ගිටාර් එකේ කම්බි සේරම ටික හරියටම ටියුන් කරගත්තට පස්සේ අපේ අර ඇප් එකේ පෙන්වන්නේ මෙන්න මේ විදිහට. රයිට් එහෙනම් ඔන්න ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගත්තේ කොහොමද හරියටම ගිටාර් එක ටියුන් කරන්න කියලා. ඔයාලා හැමදාම ගිටාර් ප්‍රැක්ටිස් කරන්න කලින් ගිටාර් එක ටියුන් කරලා ප්‍රැක්ටිස් කරගන්න පුරුද්දක් කරගන්න. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.